මට එන්තල්පිත් බෑ. දැන් මට වායු නියමත් බෑ. ඒ ලෙවල් ඒ තුනක් ගන්නවා කියන්නේ ප්‍රශ්නයක්ද උත්තරයක්ද? කිසිම දියුණුවක් නැහැ සර්. දැන් අවුරුදු 40ක් මම ජොබ් එකට යනවා. ළමයි මේවා ඔයා උනන්දුවෙන් උමනාවෙන් කරලා හදා ගන්නවා කියන්නේ ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න. ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න. ඔයා මේක පාඩම් කරන්නේ නැහැ, මේක තේරෙන්නේ නැහැ, මේකට උමනාවක් නැහැ. දැන් උමනාවෙන් අහන් ඉන්නේ නැහැ කියන්නේ ඔයා ප්‍රශ්නට විසඳුමක්ද හොයාගන්නේ. තව ප්‍රශ්නයක්ද හදාගන්නේ. තව ප්‍රශ්නයක් හදාගන්නවා. මට එන්තල්පිත් බෑ. දැන් මට වායු නියමත් බෑ. ප්‍රශ්න එකතු වෙනවා ඔයාට. ඔයා නිකන් හිතන්න ඒ ලෙවල් ඒ තුනක් ගන්නවා කියන්නේ ප්‍රශ්නයක්ද උත්තරයක්ද? උත්තරයක්. ඇයි? මෙඩිසින් යන උත්තරේ. ඒ ලෙවල් ප්‍රශ්නය එක කෙලව ගන්නවා කියන්නේ තව මොකක් එකතු කරගන්නවද? තව ප්‍රශ්නයක්. මොකද්ද? ඊළඟට මම මොකද්ද කරන්නේ? එහෙම නැත්නම් දැන් මම සෙකන්ඩ් සයි කරන්නේ කොහමද? ඔයා හම්බෙන ටාගට්ස් කවර් කරේ නැත්නම් ඇචීව් කරේ නැත්නම් ඔයාට එකතු වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙන්නේ. මට හම්බෙන අම්මලා තාත්තලා වයස කියන්නේ මැචුව මිනිස්සු කියනවා බලන්න සර් අපි ඒ කාලේ ඉගෙන ගත්තේ නෑනේ හරියට. ඒ කියන්නේ අර ප්‍රශ්නයක් ඒක. ඊට පස්සේ ජොබ් එකක් හරියට හොයාගන්න බැරි වුණා. දැන් ඉතින් මේකම කර කර ඉන්නවා. කිසිම දියුණුවක් නෑ සර්. දැන් අවුරුදු 40ක් මම ජොබ් එකට යනවා. පඩිය මෙච්චරයි සර් තේරුමක් නෑ. ළමයින්ට උගන්වනවා අපි අඳින්නේ කන්නේ නෑ. එයාට ප්‍රශ්නමයි තියෙන්නේ. ඇයි ඒ? අර පොඩි කාලේ කන්ට්‍රෝල් එකේ තිබ්බ ටික හරියට කන්ට්‍රෝල් කරලා නෑ. මේ දවස්වල උඹලගේ අතේ තියෙන පොඩි දේවල් ටිකන්නේ කන්ට්‍රෝල් කරන්න. ගෙදර උයන එක ප්ලෑන් කරන්න තියනවද? ඒක වගේ කන්ට්‍රෝල් එකේද තියෙන්නේ? නෑ. ගෙදර උයන්න ගේන බඩු ටික ගේන එක ඔයාගේ කන්ට්‍රෝල් වට ප්ලෑන් කරන්න තියනවද? නෑ. අක්කාගේ කසාදේ, අයියාගේ කසාදේ ඔයා ප්ලෑන් කරන ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. ලොකු අම්මාගේ මහත්තයාගේ ජොබ් එක නැති වෙලා. දැන් මේ පවුල බලා ගන්න එක ඔයාගේ කන්ට්‍රෝල් ඔයාට බලපානවද? නෑ. ඔයාට මොනවද තියෙන්නේ? මුකුත් නෑ වගේ කන්ට්‍රෝල් එකේ. හැබැයි මතක තියාගන්න තව අවුරුදු එකමාරකින් දෙකකින් සියල්ල ඔබේ අතට කන්ට්‍රෝල් එකට එනවා. එතන පොඩි දේවල් ටිකක් කන්ට්‍රෝල් එකේ තියෙද්දි ඒක Tamanට කන්ට්‍රෝල් කරගන්න බෑ. බැරි වෙච්ච ළමයි කොහොමද මැචුව වෙලා ඔක්කොම කන්ට්‍රෝල් කරගන්නේ? දැන් අපි දකින්නනේ අපේ යාළුවෝ පොඩි කාලේ පොඩි දේවල් Taman කන්ට්‍රෝල් කරලා සක්සස් කරගත්තේ නැති අද ජීවිතේම දුක් විඳිනවා. මේ අපරාධي වාගේ කන්ට්‍රෝල් එකේ මේ දවස්වල තියෙන මේ ටික අල්ලගන්න.